පෙනෙන දේවල් නොපෙනෙන ලෝකෙක. නොපෙනෙනු දේවල් පෙනෙන්න පටන් ගන්නෙ. පෙනුණු දේ ගැන ලියවුණු කෙටි කවි කියවනකොට. ඉතින් විද්‍යාත්මක ක්‍රමය තුල නිතරම අපට හමු වෙන වචන තුනක් තියෙනවා. ඒ තමයි පරීක්ෂණ, නිරීක්ෂණ සහ නිගමන. සමහර වෙලාවට කෙටි කවි කියවනකොට කෙටි කවියෝ මේ විද්‍යාත්මක ක්‍රමය භාවිතා කරන බව අපට පෙනෙන දෙයක්. සමහර කෙටි කවියන්ගේ කෙටි කවි කියවනකොට අපට වැඩිපුරම දැනෙන්නේ ඔවුන් කරන විමසීම් ගැන. ඒ කියන්නේ සමහර කෙටි කවි හරියට පරීක්ෂණ වගේ. තවත් අයගේ කෙටි කවි තුල අපි දකින්නේ නිරීක්ෂණ. ඒත් බොහෝ විට වර්තමාන ශ්‍රී ලාංකික කෙටි කවිය තුල අපට දකින්නට ලැබෙන්නේ නම් නිගමන. ඔවුන් බොහෝ විට පරිසරයේ පවා යොදාගන්නේ මිනිසුන්ගේ ස්වභාවයන් ගැන. එහෙම නැත්නම් මේ සමාජය ගැන තක්සේරුවක් හෝ අවතක්සේරුවක් කරන්න හිතාගෙන. ඉතින් මෙන්න මේ වගේ කෙටි කවි වලින් අපි ජීවත් වන සමාජය අපි විසින්ම කිරණ මනින කාලයක වැලිගම NWP ලාල් කවියාගේ ගඟ බඩය මේ උයන කියන මේ කෙටි කවි සංග්‍රහයේ අපට වැඩිපුරම හමු වෙන්නේ විමසීම් සහ නිරීක්ෂණ. මොකටද කූඩුවක් අඹගස ඉඩමදිද ගිරවුන්ට. ගිරව් ගැන හිතනකොටම අපේ හිතට කරුණු දෙකක් එකවරම මතක් වෙනවා. එකක් තමයි ගිරව් ගැන අපි දරන මතය. ඒ කියන්නේ කවුරු හරි කියවන දෙයක් හැවිල්ලක් බැලිල්ලක් නැතිව කියවීම. අනික තමයි එහෙම වුණත් ගිරවට නිදහසේ පියාඹගෙන යන්නත් පුළුවන්. දැන් මේ ලෝකේ ඕනම සතෙක් තමන්ගේ කියලා තැනක් හදාගන්න මහන්සි වෙනවා. ඒ හදාගන්න තැන රැකගන්නත් ඔවුන් මහන්සි වෙනවා. ඒත් මේ අපූර්ව කවිය අපව අමුතු කියවීමක් කරා ගෙන යනවා. මෙතනදී කවියාට අපූර්ව ගැටලුවක් ඇති වෙනවා. කවියට හිතෙනවා වඩාත් හොඳ ගහක කූඩුවක් හදා ගැනීමද එහෙම නැත්නම් ගහම කූඩුවක් කර ගැනීමද කියලා. ඇත්තටම ගත්තොත් මේ ලෝකයම අපේ නිවසක් හා සමානයි. ඒත් අපි අපේ නිවස පමණක් ලෝකයක් කරගත්තොත් අපිට මේ ලෝකයේ ලස්සන අපේ හදවතට නොදෙනී යන්න පුළුවන්. ඔබ කවියෙක් නම් ඔබේ ගෙය පමණක් ලෝකය කරගන්න හොඳ නැහැ. මොකද ලෝකය ගෙයක් කරගත්තොත් ඔබ අතින් ලියවෙන කවි එක පැත්තකින් ලස්සන වෙනවා. අනිත් පැත්තෙන් ඔබේ කවි තුලින් මානව ප්‍රේමය කාන්දු වෙන්න පටන් ගන්නවා. කෙටියෙන් කිව්වොත් හෘදයාංගම කවි ඔබ අතින් ලියවෙන්න පටන් ගන්නවා. කොහොම වුණත් මෙතනදී වැලිගම ලාල් අපට හිතන්න අවකාශයක් හදනවා. මේ ගිරව් වගේ අනිත් අය කරන දේම අපිත් කරන්න ඕනද? ඊට වඩා නිදහස මොනතරම් වැදගත්ද? සුවිශාලද? සැබෑ නිදහස තියෙන්නේ ගේක, දොරක, ගමක, තැනක නොවේ. අපි සිතන ක්‍රමය තුල. සේයාරුව මේ තරම් සතුටින් රාමුව නිසාද? අපි දන්නවා අපි රාමු කරන්නේ අපි ගත්ත පින්තූර වලින් ලස්සනම පින්තූරය. එහෙම නැත්නම් අපිට ලස්සනයි කියලා හැඟෙන පින්තූරය. ඒත් ඇත්තටම අපි රාමු කරන්නේ ඇත්තටම අපි ගත කරපු නිදහස් නිර්ව්‍යාජ මොහොතක්ද? එහෙම නැත්නම් පින්තූරයක් සඳහාම කලින් සැලසුම් කළ මොහොතක්ද? රාමු කරන්න පින්තූරයක් ගන්න කලින් අපි ඔළුව පීර ගන්න ඕනේ. මූණ හැඩ කර ගන්න ඕනේ. වයසට වඩා අපි තරුණයි කියලා පෙන්වන්නත් ඕනේ. බොරුවට hina වෙන්නත් ඕනේ. සමූහ ඡායාරූපයක් නම් ඇත්තටම අපි නැති ආදරයක් සාමූහික බවක් පෙන්වන්නත් ඕනේ. ඉතින් මෙතනදී කවිය පින්තූරේ රාමුවට එහා ගිය රාමුවක් දකිනවා. ඒ තමයි බොරුව. අන්නේ අපට නොපෙනෙන රාමුව ගැන ඔහු අපෙන් පෙරලා විමසනවා. හරියට සැකහැර දැනගන්නට වගේ.
කොටින්ම ඔහු අපෙන් අහන්නේ මේ රාමුවක සිරකල බොරුවක් ගැනද. ඒත් වෙලාවකට මට හිතෙනවා මෙතනදී ලාල් ලියපු මේ කවියෙන් කරන විමසීම අයින් කරලා ඒ වෙනුවට සිදුවීම හෝ අවස්ථාව විතරක් අප ඉදිරියේ තැබුවා නම් මෙන්න මේ විදිහට සේයාරුවකි සතුට උතුරන රාමුව තුල. එහෙම වුණා නම් මේ කෙටි කවිය හයිකුවකට බොහෝ දුරට ලං වෙන්න ඉඩ තිබුණා. ලැජ්ජාවක් නැද්ද මේ සුළඟට ඔසවන්න ඇගේ ගෞමේ වාටිය. මෙතනදිත් අපි දකින්නේ විමසීමක්. මේ විමසීම තුළට ඔහු පාඨකයාගේ කුතුහලයත් ඈඳා ගන්නවා. මොකද ඕනම දෙයක් වැසිලා තියෙන තරමට තමයි කුතුහලය වැඩිපුර ඉස්මතු වෙන්නේ. විවෘත වුණාම කුතුහලය වෙනත් හැඟීම් වලින් විස්ථාපනය වෙනවා. ඇත්තටම ලාල් මෙතනදී මේ කියන සුළඟ අපේ සිතිවිලි වෙන්න බැරිද? ඔහු මෙතනදී ලැජ්ජාවක් ගැන අපෙන් අහනවා. ඇත්තටම ඔහු මෙතනදී සංවාදයේ යෙදෙන්නේ ඔහුගේම සිතිවිලි සමගද? මොකද අපි එදිනෙදා දකින මේ වගේ අවස්ථාවන් හයිකු කවියකට වටිනා නිමිත්තක්. ඒ වගේම ලාල් මෙතනදී අපට අපේ සිත ගැනම විමසන්න අපූර්ව වේදිකාවක් හදලා දෙනවා. ඒ වේදිකාව හදලා තියෙන්නේ සුළඟින්. ඒත් ඒ සුළං කපොල්ලට මුවා වුණාම අපට පෙනෙන්නේ කාන්තාවකගේ නිර්වත් දෙපා නොවේ. අපේම සිත්වල අඳුරු අහුමුළු. කිසියම් විදිහකට මේ කියන මසුරන් අවස්ථාවෙන් නැවත වතාවක් ලාල් විමසීම, ඒ කියන්නේ ලැජ්ජාවක් නැද්ද කියන පදය විවත් කළා නම්, ඒ කියන්නේ ලැජ්ජාවක් නැද්ද කියන ප්‍රශ්නය ඉවත් කරලා සිදුවීමට පමණක් ඉස්මතු වෙන්න ඉඩ හැරියා නම්, එහෙම වුණා නම් ඉතිරි සියල්ලම ඔහු පාඨකයාට බාර කරනවා. මෙන්න මේ විදිහට රැලි ගවුම සැලේ විසිරේ මද සුළඟ. ඊළඟට අපි ලාල්ගේ තවත් විමසීමක් ගැන විමසා බලමු. ඇල්ල දිය අත් අරින අපූර්ව. මේ කවිය කියවනකොටම අපට ඇල්ල පුද්ගලයෙක් හැටියට මැවී පේන්න පටන් ගන්නවා. මෙතනදී අතහැරීම කියන බෞද්ධ සංකල්පයක් කඩා හැලෙන දිය ඇල්ලක සුන්දර දසුණත් පාඨකයාව එකම මොහොතක දෙතැනක රඳවන ස්වභාවයක් අපට දැනෙනවා. කවියා මෙතනදී කියන්නේ අල්ලා ගැනීම අතහැරීම තරම් සුන්දර නැති බවක්ද? මිල මුදල් යාන වාහන වගේම තරහ මරහ පවා අතහරින තරමට සිතකට දැනෙන සතුට ඇල්ලෙන් වැටෙන දිය ධාරාව වගේම සුන්දර නැද්ද? අපි තවත් කවියක් ගමු. ගස පත් එකිනෙක මුදයි ගෙයි වහලට සරත් සමය. මේ කවිය පදපේලි 4කට කඩලා තියෙන නිසා බැලූ බැල්මට හොයිකු ආකෘතියෙන් පිටපැන ඇති බවක් අපට දැනෙනවා. එහෙම වුණත් මේ කවිය ගඟ බඩ මේ උයනේ අනෙක් කවි අතර ඉහළින් ඇති බවක් මට දැනෙනවා. මොකද අර දිය අත්හැරපු ඇල්ල වගේම ලාල් මෙතනදිත් පත් අත්හරින ගහක් දකිනවා. දිය ඇල්ල අත්හරින්නේ ක්ෂණිකව, નિરાයාසයෙන්. ඒ වුණාට මේ කියන ගහ පත් මුදන්නේ එකින් එක ආයාසයෙන්. මෙතනදී අපේ සිත ආයාසය සහ අතහැරීම අතර දෝලණය වෙනවා. ඊළඟට මේ දේ සිද්ධ වෙන්නේ මොන වගේ ඍතුවකද? ඒ තමයි සරත් කාලේ. සරත් කාලය කියලා කියන්නේ ජීවිතයක වුණත් කූට ප්‍රාප්තිය. දරු මල්ලෝ ගෙවල් වලින් ගිහින් දෙන්න දෙමහල්ලෝ තනි වෙන කාලයක්. සරත් සමය ගැන අපි කරපු වීඩියෝව ඉහළින් සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දක්වලා තියෙනවා. දැන් කොහාටද මේ පත් එකිනෙක වැටෙන්නේ? ගෙයි වහලට. ඒ කියන්නේ අපි මේ වෙනතුරු අමාරුවෙන් හදාගත්ත අපේම ලෝකෙට. ඇත්තටම මෙතන මම ගහක්ද? එහෙම නැත්නම් ගෙයි
වහලද? අමාරුවෙන් වුණත් මම දැන් ඉන්නේ. මට අයිති දේවල් වුණත් අතහරින්න ඕන වයසක. හැබැයි මේ අතහැරීම අර දිය ඇල්ලක් තරම් වේගවත් නැහැ. හෙමින් පතිතවන පත්. සමහර විට මේ පත් වහලට වැටෙන්නේ. දැනෙන්නෙත් නැති තරම් සෙමෙන් සියුම්ම වෙන්න පුළුවන්. හැබැයි මීළඟට ලැබෙන සිසිරේට සූදානම් වෙන කෙනෙකුට මේ අති සියුම් පත්වැටීම ඇති කරන කම්පනය සුළු වෙන්න බෑ. සමහර විට ලාල් අතින් මේ කවිය ලියවෙන්න ඇත්තේ මේ කියන දසුනට එහා ගිය අදහසකින් වෙන්නත් පුළුවන්. ඒකම තමයි කෙටි කවියේ ඇති විශේෂත්වය. කෙටි කවියට පුළුවන් පාඨක අපේ සිත් නැමැති නිම්බලලු පුළුල් කරන්න. දුක වුණත් අවබෝධයක් කරා ගෙන යන්න. අපි කෙන්ෂෝ වීඩියෝවේදී ඒ ගැන කතා කරලා තියෙනවා. අවසාන වශයෙන් අපි ලාල්ට සුබ පතනවා. මොකද කෙටි කවි කියන්නේ වචනත් එක්ක පොර බැඳීමක් නොවේ. හයිකු කියන්නේ මාත්‍රා ගාන විතරකුත් නොවේ. මේ ආකෘතිය ඇතුලේ පාඨක අපි දකින්නේ අපේම ජීවිතය. ඒ වගේම අපේම විමුක්තිය. ඉතින් හිතන්න, විඳින්න. හමුවෙමු තවත් කෙටි කවි විමසුමකින් ළඟදීම. නැවත හමු වෙන තුරු ශිවාච සුන්දරාච භවතු තේ ජීවන යාත්‍රා. යහපත් සුන්දරද වේවා ඔබගේ ජීවන ගමන.